එකක් දැක්ක ගමන් එන්න මේ සයිට් එකට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න. පළවෙනි එක තමයි ඔයාලට එන ප්‍රශ්නේ ඉමීඩියට් ප්‍රශ්නයක්ද SOS level එකකක්ද? දෙවෙනි තට්ටුවට වතුර පිරලා තුන්වෙනි තට්ටුවේ අපි ඉන්නේ අපිව බේර ගන්න. අන්න ඒ වගේ දෙයක් නම් කෙලින්ම යන්න floodsupport.org ගිහිල්ලා එකතු කරන්න මේ විස්තර. එහෙම නැත්නම් දැන් හෙලකුරු app එක හරහාත් ඕගලන්ට ඒ විස්තර දාන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඕගලන්ට උදව් කරන්න හැකි නම් මෙන්න මේ සයිට් එකට යන්න aid.floodsupport.org. ඕගලන්ට ඒ සයිට් එකට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් how can I help කියන එක යටතේ ඔයාලගේ විස්තර ඉන්ක්ලූඩ් කරලා ඔයාලට කරන්න පුළුවන් උදව්ව. ඔයාලන්ට බාඩු භාණ්ඩ ආහාරයෙන් බෙහෙත් ඒ වගේ ඇඳුම් ඒ වගේද එහෙම නැත්නම් සර්විසස් ට්‍රාන්ස්පෝර්ටේෂන් කුකින් මෙඩිකල් හෙල්ත් කෙයාර් ඒ වගේ දේවල්ද එහෙම නැත්නම් ශ්‍රමයෙන් කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රයිවිං වගේ දේවල් වලින්ද ඔයගලන්ට උදව් කරන්න පුළුවන් කියලා දාන්න. ඔයගලන්ගේ ලොකේෂන් එක ඇඩ්‍රස් එක ටයිප් කරන්න. එහෙම නැත්නම් මැප් එකෙන් ඇදලා ගිහිල්ලා තියන්න. නැත්නම් මොබයිල් එකෙන් නිකන් මේ ටයිප් කරනකොට ඔටෝමැටික් ලොකේෂන් එක ගන්නවා ඔයගලන්ගේ ඇඩ්‍රස් එක ටයිප් කරන් එද්දි. ඊට පස්සේ ඔයගලන්ට කොච්චර දුරකට ගිහිල්ලා උදව් කරන්න පුළුවන්ද නැත්නම් ඔයගොල්ලෝ ගාවට එන්න ඕනද? කිලෝමීටර් 10ක වපරිසරයක් ඇතුළත ඔයගලන්ට උදව් කරන්න පුළුවන් නම් ඒක මේකේ දාන්න. ඊට පස්සේ availability notes additional notes සමහර විස්තර මොනවා හරි තියෙනවා නම් තව additional ඔයගලන්ට කරන්න පුළුවන් උදව් මේකේ දාලා සබ්මිට් කරන්න. එතකොට ඒ උදව් කරන කට්ටිය එතන ලිස්ට් වෙන්න. ඒ වගේම උදව් අවශ්‍ය කට්ටිය අර මම කියපු SOS type එකේ නෙමෙයි දරණු ලෙස ප්‍රශ්නයට ලක් වෙච්ච අය නෙමෙයි. ආහාර අවශ්‍ය නම් මොනවා හරි බෙහෙත් වර්ග අවශ්‍ය නම් පැය කීපයක් ඇතුළත ඇඩ්‍රස් දුන්නාට කමක් නැති අන්න ඒ වගේ ඉෂුස් තියෙනවා නම් මෙතනට දාන්න. එතකොට මෙතන ඔයගලගේ නම ෆෝන් නම්බර්ස් ඒ ටික දාලා ඔයගලන්ගේ දැන් ඉන්නේ මොන වගේ තැනකද? ඔයගොල්ලෝ ඉන්නේ ටෙම්පල් එකකද, ස්කූල් එකකද, ඩිස්පෙන්සරි එකද, ප්‍රයිවට් ලෑන්ඩ් එකකද, ටෙන්ට් එකකද? ඒ වගේ ඔයගොල්ලෝ ඉන්න තැන දාන්න. මෙතන සමහර විට එක පුද්ගලයෙකුට වඩා ෂෙල්ටර් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කීප දෙනෙක් එකතු වෙලා එතන උඩ මේ ආරක්ෂිතව ඉන්න තැනක් වෙන්න පුළුවන්. එතෙන්ට මොකක් හරි උදව්වක් අවශ්‍ය නම් මෙන්න මෙතන රෙජිස්ට්‍රේෂන් එක දාන්න. ඔයගොල්ලන්ගේ කන්ටැක්ටබල් ෆෝන් නම්බර් එක එක්ක පිරිමි ගැහැණු ළමයි කොච්චර ඉන්නවද කියලා දාලා මොනවද අවශ්‍ය කියන එක දාලා මෙතනින් සබ්මිට් කරන්න පුළුවන්. එතකොට අපි ඒව කනෙක්ට් කරනවා ඒ අදාළ සප්ලයි මේ ඔෆර් මෙතනින් හෙල්ප් කරන්න උදව් කරන කට්ටියට මෙතනින් නීඩ් හෙල්ප් කට්ටියව කනෙක්ට් කරලා දෙනවා. ඒ වගේ මතක තියාගන්න ඕනේ මේකට data submit කරද්දී මේ ආපදා අවස්ථාවක් නිසා අපිට register වෙන්නත් බෑ. internet connections උත් slow register වෙවි ඔයා verify කර ඉන්න බෑ. ඒකින් හින්දා මේකට data submit කරනවා නම් ඔයගොල්ලන්ගේ නම, phone number එක, location එක වගේ දේවල් public යන්න පුළුවන්. email එක public යන්න පුළුවන්. ඒතර public ඕන කෙනෙකුට මේක බලලා ටක් ගාලා උදව් කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ information public කරනට අකමැති නම් මේ platform එක use කරන්න එපා. ඒ වගේම මේ දෙන උදව් මේ කරන උදව් සහ උදව් ලබා ගන්න කට්ටිය අතර සම්බන්ධීකරණය පිළිබඳ පූර්ණ වගකීම තියෙන්නේ ඔයගලන්ට. ඒ කියන්නේ මූලික වගකීම. අපි අපේ පැත්තෙන් වෙරිෆයි කරනවා. අපේ පැත්තේ volunteer teams මේකට රෙජිස්ටර් වෙන අයට වෙනම කෝල් කර කතා කර ඒගොල්ලන්ගේ තියෙන දේ ඇත්තද කොච්චරක් ඉතුරුද ඒ වගේ විස්තර අරගෙන මේක වෙරිෆයි කරනවා. නමුත් අපි ඕගලන්ට ඒ වගකීම් බාර දෙනවා. මොකද අපිට වගකීමක් ගන්න බෑ. මෙතන එන ප්‍රමාණය අනුව අපිට ඒව වෙනම වෙරිෆයි කර ඉන්න ගියොත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද ඕගලන් ඒ අදාළ උදව් ඉල්ලන සහ උදව් බලාපොරොත්තු වෙන සහ උදව් කරන්න ඉදිරිපත් වෙන අය අතර සම්බන්ධීකරණය ඕගොල්ලෝම මේ තියෙන contact information වලින් හදාගෙන ඒව වෙරිෆයි කරගන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. හැබැයි අපිත් පුළුවන් විදිහට වෙරිෆයි කරලා අපේ මැප් එකට ඒව ඇඩ් කරනවා. ඊට පස්සේ මැප් එක ගැන ගත්තොත් ඕගලන්ට පුළුවන් කෙලින්ම මෙන්න මෙතෙන්ට යන්න full static map කියන එකට full static map එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් යම් කිසි ප්‍රදේශයක මොනවද තියෙන්නේ කියලා හොයන්න. දැන් උදාහරණයකට මම පන්නිපිටිය කියලා සර්ච් කරන්නම්. මේ තියෙන පන්නිපිටියේ තියෙන ඔක්කොම සපෝට් කරන කට්ටියගේ විස්තර එනවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මෙතනින් ෆිල්ටර්ස් කරන්න, help request මේ තියෙන උදව් ඉල්ලන කට්ටිය. පන්නිපිටිය පැත්තේ කවුරුත් උදව් ඉල්ලන්නේ නැහැ මේ වෙලාවේ. උදව් කරන්න තමයි කැමති. ඊට පස්සේ මේ තියෙන offers to help request මේ උදව් ඉල්ලන කට්ටිය. ඊට පස්සේ කොච්චර urgencyද urgent ඒ කියන්නේ emergency එකක්ද high value low medium ඊට පස්සේ ස්කෝල් එකකින්ද kitchen එකකින්ද temple එකකින්ද මේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ඒක ඊට පස්සේ verified only මෙතනින් කිව්වොත් අර verify කරපුවා විතරක් අපිට බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඔය වගේ ඔයගලන්ට මේ ඔක්කොම listing එක බලන්න පුළුවන්. කාට හරි අවශ්‍ය නම් එතනින් එහාට ගිහිල්ලා මේ map එක බලන්න full map එක ඔයගලන්ට log වෙන්න වෙනවා. ඒ කියන්නේ interactive map එක බලන්න. ඒක log වෙන්න එක හේතුව තමයි අපි දැනගන්න ඕනේ කවුද මේ map එකට මේ editable map එකට log වුනේ කියන එක. ඊට පස්සේ ඔයගලන්ගේ විස්තර දාලා log වෙන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ map එක බලන්න. දැන් මේක මම පොඩි විස්තරයක් කරන්න මේ ත්‍රිකෝණ වලින් තියෙන උදව් කරන්න කැමති අය. මේ තියෙන්නේ ජනින්දු උදව් කරන්න කැමති. එයාට පුළුවන් driving general help ලබා දෙන්න කිලෝමීටර් 30ක් ඇතුළත. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ මැප් එකට ලොග් වෙලා උදව් කරන්න කෙලින්ම. ඔයගලන්ගේ යුතුයකම කරන්න පුළුවන් කෙලින්ම වගකීමක් ඇතුව කරන්න මේක. දැන් මේ බලමු මෙන්න මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් නේ. බලමු මෙයාගේ මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. හරි මෙන්න මෙතන තියෙනවා බලමු මේක උදාහරණයක් මෙයාගේ ප්‍රශ්නයක් බෙම්මුල් ඉන්න කෙනෙක්. එයාට තියෙනවා ආහාර සහ වතුර එයාට අවශ්‍යයි. හරි අපි බලමු එතන ළඟම කවුද සප්ලයර් කෙනෙක් ඉන්නේ. මේ පැත්තේ කීප දෙනෙක් ඉන්නේ. මෙයා ගොඩක් ළඟ ඉන්නේ. මෙයා බලමු කවුද කියලා. කසුන්. කසුන්ට දෙන්න පුළුවන් ආහාර වතුර. දැක්කනේ. දැන් අන්නේ කනෙක්ෂන් එක ඔයගොල්ලෝ හදලා දෙන්න. ෆෝන් නම්බර්ස් දෙක තියෙනවා. කනෙක්ෂන් එක හදලා දෙන්න. ඩිරෙක්ෂන්ස් තියෙනවා. කතා බහ කරලා ඔක්කොම කරලා හදලා දෙන්න. කසුන්ට කතා කරපු ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඒක මාකෑස් වෙරිෆයිඩ් කරන්න. මොකද කසුන් කියන්නේ එතකොට ෆෝන් එක ආන්සර් කරලා තමන් ගාව තියෙන දේවල් තහවුරු කරපු කෙනෙක්. එතකොට එයාට මාකෑස් වෙරිෆයිඩ් මේ බටන් එක ඔබලා ඒක වෙරිෆයි කරන්නේ ලිස්ටිං එක. ඊට පස්සේ කසුන්ට මෙතන ඉන්න ලක්ෂානිව සම්බන්ධ කරලා දෙන්න. එතකොට ඒ දෙන්නට උදව් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තව දෙක දෙයක් පෙන්වන්නම් මම. මෙතන මේක log වෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම aid.floodsupport.org එකට ආවා. කාට හරි ප්‍රශ්නයක් නම් එයාගේ ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරන්න. මම ටයිප් කරන්නම් හංවෙල්ල කියලා.
ඇඩ්‍රස් එක ටයිප් කරන් යනකොට ඕනම විදිහක ඩීටේල් ඇඩ්‍රස් එකක් නම්බර 10 කුමාරපා මාවත හෝම කියලා ටයිප් කරන් යනකොට මෙතන එනවා සජෙෂන්ස් ටික Google එකෙන් ටක් ගාලා බස් ස්ටෑන්ඩ් එක දැනට උදාහරණයකට ගමු බස් ස්ටෑන්ඩ් එකට කවුද ළඟම ඉන්නේ කිලෝමීටර් 3කින් ඈතින් ඉන්නවා නිමේෂ් එයාට එන්න පුළුවන් ජෙනරල් හෙල්ප් හෙවි ලිෆ්ටිං කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් රිපෙයාර්ස් වලට එයා උදව් කරයි එයා කිලෝමීටර් 3ක ඈතින් ඉන්නේ එයාගේ ෆෝන් නම්බර්ස් ඩිස්ප්ලේ වෙනවා අන්න ඒ වගේ ඊට අමතරව මේ පල්ලෙහා තියෙන්නේ ටික ඈතට යන්න මේ ලිස්ටින්ග්ස් ටික තියෙනවා. එතකොට මේ වගේ ඔයගලන්ට උදව් ගන්න පුළුවන් අර දුර අනුව තමයි අපි ෂෝට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මොනවා හරි අවශ්‍ය භාණ්ඩයක් අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මෙතන දැන් මෙඩිසින් ඕන නම් මෙඩිසින් කොහෙද අපිට ලොකේෂන් එක දාන්න පුළුවන් හංවෙල්ල. හංවෙල්ලට ළඟම මෙඩිසින් සප්ලයි කරන්නේ කවුද? මෙතන. මේ තියෙන්නේ. එතකොට හංවෙල්ලට ළඟම මෙඩිසින් සප්ලයි කරන්නේ කවුද? මෙතන අපි සර්ච් කරමු. එතකොට සංවලට ළඟ මේ වෙලාවේ මෙඩිසින් සප්ලයර්ස්ලා ටිකක් දුර ඉන්නේ අපේ ආසිකගේ ඩෙලුම්බා එක තියෙන්නේ කිලෝමීටර් 18ක් ඈත. නමුත් ඉදිරියට මේකේ ලිස්ටින්ග්ස් වැඩි වෙද්දී එතෙන්දිත් අපිට ඔයගලන්ට උදව් වුණේ මේකට පුළුවන් තරම් දත්ත දාන්න. දත්ත දැම්මම මේක ගහපු ගමන් ළඟම එක්කෙනා එනවා. ඉතින් මේ උදව්ව කරන්න රජය පවා මේක මොනිටර් කරනවා DMC එකෙන් මේ platforms floodsupport.org එක මොනිටර් කරනවා. ඉතින් ඒගොල්ලන්ට අපි verified information ලබා දුන්නාම ඒගොල්ලෝ ගිහිල්ලා අර SOS අර එවෙලෙම උදව් කරන්න ඕන කට්ටිය ළඟට ගිහිල්ලා පුළුවන් තරම් උදව් කරන උත්සාහ කරන්න. ඒත් මේ ආපදාය ප්‍රමාණය අනුව හරි අමාරු අවස්ථාවක අපි ඉන්නේ. එහෙනම් මේ platform එක use කරන්න මම ඔයගලන්ට ආරාධනා කරනවා මේකට පුළුවන් තරම් දත්ත දාන්න. මේකට log වෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ගිහිල්ලා need help offer help මේ ඔක්කොම දත්ත ටික දාන්න. දැම්මට පස්සේ මේක ඕනම කෙනෙකුට උදව්වක් ගන්න පුළුවන් හොඳ platform එකක් බවට පත් වෙයි. දැනටමත් මම හිතන්නේ 1000කට කිට්ටු ප්‍රමාණයක් මේකේ ඉන්නවා. එහෙනම් ඔන්න ඔයගලන්ගේ අතේ තියෙන වගකීම ඉෂ්ට කරන්න social media වල post share කරන එකට එහා ගිහින් මේ platform එකට log වෙලා මේ අදාළ සම්බන්ධීකරණය කරන්න උදව් කරන්න. ඊට පස්සේ ඒ අදාළ කට්ටියට ඔයගලන්ටම උදව් කරන්න පුළුවන් public data platform එකක් දැන් ඔයගලන්ට තියෙනවා. ආයුබෝවන්.